මේ සැරේ අපි තුන්දෙනාත් එක්ක අවුරුදු සැමරුවේ මගේ හස්බන්ඩ් වැඩ කරන පැත්තේ. ඒ කියන්නේ කිරිනොච්චියේ. ඉතින් එයාගේ රූම් එකේ එහා පැත්තේ තියෙන මේ චූටි ඉඩේ අපි මේ විදිහට ලිපගිනි මොලවලා කිරි උත්තරවා ගත්තා. ඊළඟට රූම් එක ඇතුළෙම ගෙදරින් ගෙනාපු කැවිලි ටිකකුත් මේ වගේ ප්ලේට් එකට තියලා අපි කැවිලි මේසයක් හදාගත්තා. ඉතින් බුදු පහනත් පත්තු කරලා අපි අපේ අවුරුදු චාරිත්‍ර ටික කරා. චූටි පුතත් ආස හින්දා අපි බඹර චක්‍ර ඒ වගේම නිලා කෝරුත් පත්තු කරලා පුතාට පෙන්නුවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අවුරුද්දත් සමරලා ඊට පහුවදා මේ යන්නේ ලස්සන බීච් එකකට. අපි මේ කිලිනොච්චි ඉඳන් පුනරීන් පැත්තට තමයි යන්නේ. ඉතින් මම පාරවල් නම් එහෙම හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් හරිම ලස්සන බීච් එකක්. ඉතින් ගිහිල්ලාම බලමුකෝ අපි. එතරට යන පාරත් ගොඩාක් ලස්සනයි. අපි ඉතින් හිතන්නේ නෑනේ උතුරු පැත්තේ මේ වගේ ලස්සන තැන් තියෙනවා කියලා. මේ දවස්වල මේ පැත්තට නම් ගොඩාක්ම රස්නේ. ඉතින් කොළඹ පැත්තටත් රස්නේ එකේ මේ පැත්තට කොච්චර රස්නේද කියලා හිතා ගන්න පුළුවන් නේ. අපි මේ යන පාර දෙපැත්තෙම තියෙන්නේ කඩලාන ශාක විශේෂයක්. මේ දෙපැත්තෙම වතුරේ තමයි මේ ශාක හැදිලා තියෙන්නේ. ඉතින් මේ පාර හරිම ලස්සනයි. ඊළඟට යන්න තියෙන්නේ මේ වගේ වැලි කඳු වලින් වට වෙච්ච පාරක. තල්ගස් වැලි කඳු. ඉතින් හරිම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. ඔන්න අපි දැන් බීච් එකට ළඟා වුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ මගේ පළවෙනි පාර හස්බන්ඩ් නම් කලින් ගිහින් තියෙනවා. ඉතින් එයා තමයි මට කියන්නේ හරිම ලස්සනයි යන් කියලා. ඉතින් ඒ හින්දාම අපි කට්ටියත් එක්ක දවසක් කතා කරගෙන මේ බීච් එක බලන්න ආවා. මෙතන නම කොමා පොයින්ට් ලෙෂර් බීච්. ඔයගලන්ට පේනවා ඇති නම ගහලා තියෙනවා. අපි ගිය දවස නම් ඕන ටිකක් සෙනඟ වැඩි දවසක්. අවුරුදු නිවාඩුවේ ගොඩක් අය ෆැමිලිස් එක්ක ඇවිදින් යනවනේ ඉතින්. මෙතන මන් දැකපු ගොඩාක් ලස්සනම වගේම යුනික් ප්ලේස් එකක්. ඔන්න ඉතින් එදා චූටි බබා නම් ගොඩාක් සතුටු වුණා. එයා බීච් එකේ වතුරේ වැලි මේ හැම දෙයක් එක්කම ගොඩාක් වෙලා සෙල්ලම් කරගත්තා. මෙතන රැල්ල ගොඩක් සැර නැහැ. ගොඩක් දුරට යනකම්ම නිකම් පූල් එකක් වගේ තමයි තියෙන්නේ.
එදා මට අහම්බෙන් මගේ ඉස්කෝලේ යාළුවෙකුත් හම්බුණා. මේ ඉන්නේ එයාගේ පුතා. ඉතින් එයත් එක්ක මගේ පුතා දෙන්නත් එක්කම ගොඩාක් වෙලා සෙල්ලම් කරගත්තා. ඉර බැහැගෙන යන වෙලාවට තමයි ඉතින් මෙතන ගොඩාක්ම ලස්සන. අපි බීච් එකේ නාලා චේන්ජ් කරගෙන එනකොට අපිට මේ වගේ ස්නැක්ස් ටේබල් එකකුත් ඇරේන්ජ් කරලා තිබ්බා. ඉතින් ඒවත් අරගෙන මම බබාටත් මේ කෙසෙල් ගෙඩියක් තමයි දැන් කවන්නේ. ඉතින් එදා දවසත් ඔන්න ඔය විදිහට තමයි ගත වුනේ. ඊළඟ දවසේ අපි මේ යන්නේ මුලතිව් වලට. මුලතිව් වල තියෙනවා වඩ්ඩප්පලේ කන්නගී අම්මාන් කෝවිල කියලා පතිනි මෑණියන්ගේ කෝවිලක්. ඉතින් අපි දැන් මේ යන්නේ අන්නේ කෝවිලට අපි වෙච්ච බාරයක් ඔප්පු කරන්න. මේ කෝවිල තියෙන්නේ කලපුවක් ගාව. ඉතින් හරිම ලස්සන තැනක තියෙන්නේ. අපි මේ ගිය දවසේ නම් කෝවිලේ පොඩ්ඩක් අලුත් වැඩියාවක් කරන ගමන් තිබ්බේ. එදා අපි කෝවිලේ තිබ්බ හවස පූජාවට තමයි සහභාගී වුණේ. හවස පූජාව තියෙන්නේ හවස 5:00 තමයි මට මතක හැටියට. ඉතින් ඕගොල්ලෝ මේ පැත්තට ගියොත් අනිවාර්යෙන් මේ කෝවිලත් වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. ඊළඟට දැන් අපි මේ යන්නේ මුලතිව් බීච් එකට. මේ තියෙන්නේ මුලතිව් වල බීච් එක. මේ බීච් එකට කියන නම නම් මට හරියටම මතක නැහැ. ඉතින් අපි මේ පැත්තට ආපු හින්දා මෙතන ටිකක් වෙලා ගත කරා. ඉතින් ඔන්න ඔය විදිහට අපි දවස් 4ක කාලයක් හස්බන්ඩ් වැඩ කරන තැන තමයි හිටියේ. ඉතින් ඒ ඉන්න ගමන් ඒ ආවට තියෙන ලස්සන තැන් අපි බලන්න ගියා. ඉතින් ඒ දවස් ටිකේ බබාත් ගොඩාක් සතුටු වුණා. මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකත් පහු වුණානේ. ඉතින් අපි ගෙදර එන ගමන් එයාට තෑගි ටිකක් අරන් දෙන්න තමයි මේ ගියේ. ඉතින් එයාට ඕනේ කිව්ව ස්කින් කෙයාර් සෙට් එකක්, ඒ වගේම එයාට
කැමති විදිහේ ඇඳුම් ටිකකුත් මං අරගෙන දුන්නා. ඉතින් මේ පාර අපි තුන්දෙනාත් එක්ක සමරපු අලුත් අවුරුද්ද ස්පෙෂල් හින්දා තමයි මම මේ වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකකින් එක වීඩියෝ එකක් හදලා ගෙනාවේ. එහෙනම් ඉතින් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.